අර රටම බලන් ඉඳිද්දි විමල් රත්නායක කිව්වා ශානි රවිව පත් කරන්න කිව්වේ කාදිනල් ඇතුළු කතෝලික සභාව කියලා. මේ පාර්ලිමේන්තුවේ ලයිව් කියපු දේ අද මේ මිනිස්සයා කියනවා එහෙමයක් කිව්වේ නෑ කියලා. මුන්නම්මාර පොරවල් බලන්නකෝ මේ අර පාර්ලිමේන්තුවේ කියප එක. කවුද ශානිය බේසිකට දාන්න කියලා කියන්නේ? ක්‍රිස්තියානි ජනතාවගේ ප්‍රධාන ආගමික නායක වෙච්ච කාදිනතුමා ඇතුළු නායකයා. රවි සේනාරත්න මෙතුමා දාන්න කියන එක ඉල්ලීමක් ඒ කතෝලික ප්‍රජාව ක්‍රිස්තියානි ප්‍රජාව. ඔන්න කිව්වේ. දැන් මේක අද අහනවා මාධ්‍යවේදීන් මෙතුමාගේ. මේ මිනිස්සයා නෑ කියනවනේ බලන්නකෝ. ඔබතුමාට එදා වැරදිලද කියවුනේ ශානිසා මේක කතෝලික සභාවෙන් පත් කරා කියන්නේ? මම එහෙම කියලා නෑ. දිගටම දානවා. ඔබතුමාලා අහලා බලන්න. මම එහෙම කියලා නෑ. ඒ පරීක්ෂණ වෙනුවෙන් සුදුසු නිලධාරීන් අවශ්‍යයි, දක්ෂ බය නැති නිලධාරීන් අවශ්‍යයි කියන එක මේ රටේ පාතෝලික ජනතාවගේ විතරක් නෙමෙයි හැම කෙනාගේම ඉල්ලීම. අද ඒක වෙලා තියෙනවා. කාදිනතුමා ඉල්ලීමක් කරේ නැද්ද කියන්නේ? කාදිනතුමා මම මගෙන් ඉල්ලීම් කරන්නේ නෑ. මෙන්න කිව්වේ නෑලු. හැබැයි සිරිල් ගාමිණී පියතුමා කියනවා අපි ඉල්ලුවලු නම් දෙක කිව්වේ නැල්ලු හැබැයි පරණ අයලු. අහලා බලන්නකෝ ඒකත්. ඔය විමල් ඇමතිතුමා ඔය ප්‍රකාශය පාර්ලිමේන්තුවේ කරපු වහාම අපි ඒකට පිළිතුරු දුන්නා. අපි කාවවත් නම් වශයෙන් නම් කරලා මෙයාව මෙතනට පත් කරන්න අතනට පත් කරන්නයි කියලා කිසිම අවස්ථාවක කාඩිනල් හිමිපාණන්වත් කතෝලික සභාවවත් කියලා නැහැ. ඒක කොහේ හරි එහෙම කියලා තියෙනවා නම් ඒක පෙන්වන්න කියලා අපි අභියෝග කරනවා. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයේ සිදුවෙච්ච අවස්ථාවේ සිට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට පත් වෙන අවස්ථාව දක්වා කාලය අතරතුර මේ පිළිබඳ විමර්ශන සිදු වුණා. ඒ කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට ආවට පස්සේ සම්පූර්ණයෙන්ම ඒ පරීක්ෂණ වලින් ඉවත් කරා. ඒතර ශානියා බේසේකර මහත්මයාලවත් ඔහුට මාරුවක් දුන්නා. ඊට පස්සේ ඔහු සිරගත කරා. දැන් අපේ ඉල්ලීම තිබුණේ මේ පළවෙනි පරීක්ෂණ කරපු කණ්ඩායම ආපහු මේ පරීක්ෂණ කරන්න කැඳවන්නට අවශ්‍යයි කියන එක. මොකද ඒගොල්ලෝ තමයි මුලින් ඉඳන් පරීක්ෂණ කරගෙන ආවේ. ශානියා බේසේකර මහත්මයාව රවි සෙනවිරත්න මහත්මයා මේ තන්තුරු වලට පත් කරන්නේ කියන එක අපි කාඩිනල් හිමිපාණන්වත් කතෝලික සභාවවත් කිසි දවසක ප්‍රකාශ කරලා නැහැ. දැක්කත් පැහැදිලිවම කියනවා මේ පෙර පරීක්ෂණය කරපු කණ්ඩායම ආය අතුලත් කරනවා. සිරිල් ගාමිණී පියතුමා හිතන්නේ මිනිස්සු බබාලා කියලා. ඒ කියන්නේ පෙර කරේ කට්ටිය කවුද කියලා දන්නේ නැහැ. ඒ කරේ ශානි රවි තමයි. එතකොට ඇයි ශානි රවිව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවම ඉවත් කරේ? පැහැදිලිවම සියලු කමිටු සාක්ෂි වලින් ඔප්පු වුණා ශානි රවි දෙන්නම මේ පාස්කු ප්‍රහාරය දැන පැහැදිලිවම දැනගෙන ඉදියා. හැබැයි කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ කියලා. මොකද 2018 සිටම සියලු කරුණු සහරාන් ගැන දැනන් ඉදියා කියලා සියලු දේවල් ඔප්පු වුණා. එතකොට මේක දැන හෝ නොදැන මේක වළක්වා ගන්න කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. එතකොට ඒ කියන දෙන්න සැකකාරයෝ. එතකොට සැකකාරයෝ පරීක්ෂණ කරලා හරියනවද? සැකකාරයෝ පරීක්ෂණ කරලා හරියනවද? සැකකාරයන්ව අයින් කරලා වෙන පිරිසක් දාලා පරීක්ෂණ කරන්න ඕනේ. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කළේ. දැන් ඒක කරපු කට්ටියම මේ කතෝලික සභාවයි කාදිනල්තුමයි ඔක්කොම ඇවිල්ලා කියන ඒ අයම ආයි දාන්න කියලා. ඇයි? ඒ කියන්නේ මේ හොරාගෙන්ම ඇයි හොරා පේනවන්නේ? තව හොරකම් අහුවෙන්න ඉඳ තියෙනවා. ඒක නිසා හොරුන්ගෙන්ම අහනවා කියලාද? මොකක් හරි වෙන මොකක් හරි එහෙකට මේ බෝම්බේ පුපුරවන එකට මගේ ඇරියාවක්ද? මොකක් හොර ලොකු තනතුරක් ගන්න එහෙම කවුරු හරි එදා පූජාවට නොගිහින් ඉඳියේ දැනගෙනද නැද්ද? ඒව යට ගහන්න මේ අයම ආයි දැම්මද? නැත්තම් කවුරු හරි බ්ලැක්මේල් කරාද? ඔයාලගේවත් අපි කියනවා ඒක නිසා අපිව ආණ්ඩුව ගත්ත ගමන් මෙයාලට කියලා ධම්මන්න කියලා කිව්වොත් සියලු සැක සාහිතයි. ඒක නිසා බලන් ඉමු.